අංක 1 වෙන්නේ අපේ ජීවිතේ ප්‍රධාන තැන දෙන්න ඕනේ කාටද? අම්මටයි තාත්තටයිනේ. දැන් දන්නවද නුවණට අධිපති දෙවියෝ කවුද? ඝන දෙවියෝ නේ. මං කියනවා බනින්න කියලා. බයිනවද? ඝන දෙවියන්ට බනින්න කිව්වොත් බයිනවද? බයිනවද දැන් මං බනින්න කිව්වොත්? නෑනේ. ඇයි ඒ? බයයිනේ. එක පැත්තකින් බයයි. තියෙන ගෞරවේ ශ්‍රද්ධාවත් එක්ක ඝන දෙවියන්ට බනින්න බයයි. මෙතන කවුරු හරි ඉන්නවද? මමත් බලාගෙන ඉන්නවා. තාම මට නම් මේක වෙලා නැහැ. කවුරු හරි ඉන්නවද ජීවිතේ ආපු එකම එක ප්‍රශ්නයකට හරි ඝන දෙවියන්ගෙන් උත්තර හම්බෙච්ච කෙනෙක් ඉන්නවද මෙතන? අවුදරේ මෙන්න මේ ප්‍රශ්නෙට ඝන දෙවියා විල උත්තරයක් දීලා ගියා. ඉන්නවද? නෑනේ. ඝන දෙවියන්ගෙන් තාම අපේ ජීවිතේ එකම ප්‍රශ්නයකටවත් උත්තර හම්බුනේ නැති වුණාට නුවණට අධිපති කවුද? ඝන දෙවියෝ. බනිනවද? බනින්නේ නැහැ. හැබැයි අදටත් නිකමට හිතලා බලන්න අපේ ජීවිතේ අපිට ආපු දහසකුත් ප්‍රශ්නවලට උත්තර අපේ අම්මගේ ළඟ තිබ්බද නැද්ද? තිබ්බනේ. ඉස්සරහටත් සමහර විට අපි සමාජයේ මොන කෙරුමක්කාරයෙක් වුණත් අපේ ජීවිතේ ප්‍රශ්නයක් ආපු වෙලාවට අපේ අම්මලගේ ළඟ උත්තර තියද නැද්ද? තියෙනවානේ. දැන් අද දවසේ ඔයත් මට හරි ගෞරව කරයි. මේ බණට ආපු නිසා, ධර්ම දේශනා කරන නිසා හරි ලස්සනට ඔයත් මට ගෞරව කරයි. හැබැයි ඔය ගෞරවය හෙට දවසේ නැති වෙන්න බැරිද? පුළුවන්. ඒකනේ අටලෝ දහමනේ. අද මේ කරන ගෞරවයම අද මේ හොඳ කියන ඔබම හෙට අන්තිමේදී කියන්නේ බැරි වෙන එකක් නෑ. ඒ හාමුදුරුවන්ගෙන් බණ ඇහුවට වඩා හොඳයි නිකන් හිටියනම්. එහෙම වෙන්න බැරි කමක් නෑනේ. මේකේ ඔබත් පෘථග්ජනයි අපිත් පෘථග්ජනයිනේ. එතකොට හෙට දවසේ මට මොන ප්‍රශ්නේ ආවත් සමාජයෙන් කොච්චර පිළි අරගෙන හෙට දවසේ මාව කොහොම සමාජයෙන් ප්‍රතික්ෂේප කරත් මොන ප්‍රශ්නයක් තියාගෙන ගෙදර ගියත් අම්මගේ ළඟ උත්තරයක් තියද නැද්ද? තියනවානේ. හැබැයි අම්මට එරෙහිව කතා කරන්න බයයිද? තමන්ගේ අම්මට බනින්න බයයිද? ඒකට බය නෑනේ. මාර වැඩේ. අර ජීවිතේ කිසිම ප්‍රශ්නයකට උත්තරයක් දීපු නැති නුවණට අධිපති ඝන දෙවියන්ට බනින්න නම් අපි බයයි. හැබැයි අම්මට එරෙහිව කතා කරන්න බයක් නෑ. මතක තියාගන්න වැඩියෙන්ම අපි බය වෙන්න ඕනේ ඝන දෙවියන්ට බනින්නද අම්මට බනින්නද? අම්මට එරෙහිව කතා කරන්නද? ඒක තමන්ගෙත් එකයි අනුන්ගෙත් එකයි. ජීවිතේ පිළිවෙලක් හදාගන්න, ක්වොලිටි එකක් හදාගන්න කවවමදාවත් මොන්න තරම් මිනිස්සෙක් පහතකට වැටුණත් ඒ මිනිස්සයාගේ අම්මගේ නමින් එයාට කවදාවත් වචනයක් කියන්න හොඳ නැහැ. ඒක අපේ දියුණුවේ ලක්ෂණයක්. හරිද? ඒක දුර්ලභ මිනිස්සෙගේ තියෙන්න ඕනේ. ඒක හරි ලස්සන ගුණාංගයක්. කවදාවත් අම්ම කෙනෙක්ට එරෙහිව කතා කරන්න එපා. හරි.